ඕන්න පොඩ පුතෙක් නම් මම අර කම්මැලිකම නිදා ගන්න පුතෙක් නම් අම්මා මැරුණු දවසට එක කඳුලක්වත් වටන්න එපා. එදාට වැඩක් නැහැ. මොකද එදාට අම්මට ඇහෙන්නේ නැහැ පුතේ දේවල්. එදාට අම්මට ඇහෙන්නේ නැහැ. මොකද අද අර හයියෙන් අර බීට් එක දාගෙන අර හයියෙන් පුතේ රෝදේ උස්සගෙන යන බයික් වල නැගලා යන්න හිතනවා නම් එහෙම නැගලා යනවා නම් මේ වචන නෙවෙයි කියන්නේ අද රෝදේ උස්සගෙන හයියෙන් ගිහිල්ලා බයික් වල ගිහිල්ලා හැප්පිලා මැරිච්ච පුතාලගේ මලකෙවල් වල අද අම්මලා පෙට්ටි පෙරලගෙන නඩන්නේ මිනි පෙට්ටිය. අද යාළුවා නෑ ළඟ මරණේ. අර අම්මා ඉන්නවා ළඟට වෙලා පපුවට අත තියාගෙන හුස්ම තියනවද කියලා බලනවා එම්බාම් කරපු මරණේ. පුතේ ඇයි එහෙම බලන්නේ? මොකද මං ඉපදුන දවසෙත් මගේ පපුවට අත තියලා බැලුවා මට හුස්ම ටික වැටෙනවද කියලා. ඒ ඔබේ හුස්ම ඔබට වැඩිය ඔබේ අම්මට වටිනව කියලා හිතන්න. ඒ හුස්ම සද්ද ඇහෙන්නේ නැතුවත් මේ කතා කරන මේ වෙලාවෙත් මේ ලංකාවේ හැම බන්ධනාගාරයක් ඉස්සරහම අම්මා කෙනෙක් ඉන්නෝ. පුතා බලන්න ගිහිල්ලා දකින්න නැති වුණත් උදේ හිතන්න එහෙනම් අද නරක යාළුවෝ මේ ජීවිතය ඇවිලින්නව නම් ඒ නරක යාළුවන්ව අද අහිං කළා දාන දවස කරගන්න